අලුත්වන තාක්ෂණයත් එක්ක අලුත්වන ජීවන රටාවත් එක්ක AI කියන්නේ අපිට නැතුවම බැරි දෙයක්. දැන් අපිට AI වලින් වීඩියෝස් ෆොටෝස් ජෙනරේට් කරන වගේම ප්‍රසන්ටේෂන් හදාගන්න රිසර්ච් කරගන්න වගේම කෝඩින් වගේ වැඩවලටත් AI යූස් කරන්න පුළුවන්. මේ ප්‍රශ්නයක් තමයි මේවට හරියන හොඳම AI ටූල් එක මොකක්ද කියලා කවුරුත් දන්නේ. මං අද ඔයාලට මේ වීඩියෝ එකෙන් ගෙනාවේ ඔයාලගේ කාලය මාසය දෙකම ඉතුරු කරගෙන ඔයාලගේ වැඩ හරියටම කරගන්න පුළුවන් AI tools 10ක් ගැන. මේ වැඩි කතා නැතුව පියන් අපේ වීඩියෝ එකට. අලුත් වෙන ලෝකයේ වෙනස් වෙන තාක්ෂණයන් පිළිබඳව දැනගන්න ඔයාත් එකතු වෙන්න ඇකඩමියෙන් මගේ YouTube channel එකට. දැන් අපි යන් වීඩියෝ එකට. පලවෙන් ටූල් එක තමයි ChatGPT. මේකෙන් වාට ආටිකල්ස් ලියන්න, කෝඩින් ගන්න, අලුත් අයිඩියාස් හොයාගන්න, AI ඉමේජස් වීඩියෝස් ජෙනරේට් කරන්න වගේම YouTube කරගන්න වාට YouTube ස්ක්‍රිප්ට් රයිට් කරගන්න උනත් මේක පාවිච්චි කරගන්න පුළුවන්. ඉතින් මේකේ වාසි ගැන කතා කරොත් මේක වාට ඕන වෙලාවකින් බාධාවක් පාවිච්චි ගන්න පුළුවන් AI ටූල් එකක් වෙනවා වගේම මේක fast, easy, best writing AI ටූල් එකක්. වාසි වගේ මේක අවාසිත් තියෙනවා. මොකද මේක හැමදේටම ලිමිටේෂන්ස් තියෙනවාට. ඉමේජස් ජෙනරේට් කරනකොට දවසට පොඩි ඉමේජස් ගානක් තමයි මේක ජෙනරේට් කරන්න පුළුවන්. ඉතින් මේක ස්ටුඩන්ට්ස්ලාට, ඔෆිස් වර්කර්ස්ලාට සහ කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලාට ගොඩක් වැදගත් වෙන AI සයිට් එකක්. දෙවෙනි AI ටූල් එක තමයි Google Gemini. මේක ChatGPT වගේම AI ඇසිස්ටන්ට් කෙනෙක් වෙනවා. හැබැයි මේක Google සමාගම කරගෙන AI ඇසිස්ටන්ට් කෙනෙක්. මේකෙන් ඔයාලට ඉමේජ් ජෙනරේට් කරන්න, බ්ලොග් රයිටිං වගේ වැඩවලට පාවිච්චි කරන්න පුළුවන්. මේකේ වාසි ගත්තොත් මේකත් අපිට ඕන වෙලාවක පාස්වෙන් පාවිච්චි කරන්න පුළුවන් fast, easy AI සයිට් එකක්. වාසි වගන්න අවාසි ගත්තොත් මේකේ ලිමිටේෂන්ස් තියෙනවා. මේක ගොඩක් ඇඩ්වාන්ස් ෆීචර්ස් ටේට් කරලා තමයි අපිට ගන්න තියෙන්නේ. තව ඔයා අහන ප්‍රශ්නෙට Google Gemini එකෙන් දෙන උත්තර බැරෑරුම් වෙන්න පුළුවන්. හැබැයි මේකත් සාමාන්‍ය පාවිච්චි කරන ඔයාට ස්ටුඩන්ට්ස්ලට, විස්වර්කර්ස්ලට, කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලට වගේම ටීචර්ස්ලටත් ගොඩක් වැදගත් වෙන සයිට් එකක්. ඉතින් අපේ තුන්වෙනි AI ටූල් එක තමයි Notebook LM. ඉතින් මේක අනිත් දෙක වගේ නෙමෙයි, ගොඩක් අය අහලා නැති වෙන්න පුළුවන්. ඉතින් Notebook LM කියන්නේ අපි දෙන PDF, documents, note වගේ දේවල් කියලා ඒවල සමරි එක ගන්නත්, ප්‍රශ්න වලට උත්තර ගන්නත් පුළුවන් සුපිරිම AI සයිට් එකක්. ඉතින් මේකේ වාසි තමයි මේකේ limitations, paid options අඩු නිසා ඔයාට ඕන වැඩක් ඉක්මනින් හොඳම විදියට කරගන්න පුළුවන්. ඒ වගේම මේක අවාසි ගත්තොත් මේක creative writing වලට නම් හොඳ AI සයිට් එකක් නෙමෙයි. මේ Notebook LM කියන්නේ ස්ටුඩන්ට්ස්ලට, ටීචර්ස්ලට වගේම රිසර්චර්ස්ලට බෙස්ම AI සයිට් එකක්. හතරවෙනි AI ටූල් එක තමයි Gamma AI. Gamma AI කියන්නේ ස්ටුඩන්ට්ස්ලට නැතුවම බැරි AI. මොකද මේකෙන් අපිට PowerPoint වල පැයකන රස්තියාදුවේ ප්‍රසන්ටේෂන් හදා දෙන්න ඕනේ නැහැ. මේකට ටොපික් එකක් දුන්නාම එයා ඒකට අදාළ ලස්සන ප්‍රසන්ටේෂන් එකක් ඔයාලට හදලා දෙන නිසා. ඉතින් මේකේ හොඳම වාසිය ගත්තොත් ඔයාලට PowerPoint එකට වඩා ඉක්මනට ඔයාගේ ප්‍රසන්ටේෂන් එක හදලා ඉවර කරගන්න පුළුවන්. ඒ වගේම මේකේ අවාසියක් විදිහට ඔයාලට AI edit සහ දවසකට කරන්න පුළුවන් ලිමිටේෂන්ස් ප්‍රමාණය සීමා වෙන්න පුළුවන්. හැබැයි මේක ස්ටුඩන්ට්ස්ලට, ටීචර්ස්ලට වගේම රිසර්චර්ස්ලට හොඳම AI සයිට් එකක්. ඉතින් මගේ පස්වෙනි AI එක Canva AI. ඉතින් මේ Canva AI ගැන නම් ගොඩක් අය දන්නවා. මේකෙන් අපිට වීඩියෝ එඩිට් කරගන්න, ෆොටෝ එඩිට් කරගන්න සහ AI ෆොටෝ වීඩියෝ ජෙනරේට් කරගන්න වගේ දේවල් ඉක්මනින් ඉතා ලේසියෙන් කරගන්න පුළුවන්. මේකේ වාසි ගත්තොත් මේක all in one fast AI සයිට් එකක්. දැන් අවාසි ගත්තොත් මේකේ ගොඩක් ෆීචර්ස් තියෙන්නේ Canva AI Pro වල. ඒක නිසා මේකට පේඩ් කරන්න වෙනවා. හැබැයි මේක YouTubersලට, ඩිසයිනර්ස්ලට වගේම Fiverr වලින් වැඩ කරන්න හිතන් ඉන්න ඔයාට සුපිරිම AI සයිට් එකක්. අපේ හත්වන AI ටූල් එක තමයි Level Lens. ඔයාට ප්‍රොෆෙෂනල් AI voice එකක් ජෙනරේට් කරගන්න ඕන නම් ඔයාට හරියන්නේම Level Lens. මේකෙන් ඔයාට ටෙක්ස්ට් එකක් ස්පීච් එකක් කරගන්නත් පුළුවන්. නැත්නම් ඔයා කියන දෙයක් වෙන කටහඬකින් ගන්න උනත් පුළුවන්. ඉතින් මේකේ වාසි තමයි මේකේ ගොඩක් කැරක්ටර්ස්ලා ඉන්නවා. ඔයාට කැමති කැරක්ටර් එකකින් ඔය කටහඬ ගන්න පුළුවන්. ඉතින් මේකේ අවාසි ගත්තොත් ඔයාට මේකේ ෆ්‍රී කැරක්ටර්ස් ප්‍රමාණය ගොඩක් අඩුයි. ඒකින්ද මේකටත් ඔයාට පේ කරන්න වෙනවා.
100%ක්ම ෆ්‍රී සයිට් එකක් නෙමේ. හැබැයි මේක සෝෂල් මීඩිය කටෙන්ට් ක්‍රියේටර්ස් ලට වගේ අයට හොඳම AI ටූල් එක. හත්වෙනි AI ටූල් එක තමයි Perplexity. Perplexity කියන්නේ ඔයාලට Google search වලට පාවිච්චි කරන්න පුළුවන් සුපිරිම AI search එකක්. ඉතින් මේකෙන් ඔයාලට හොයන දේට උත්තර වගේම මේකේ sources ටිකත් ඔයාලට දැනගන්න පුළුවන්. මේකේ තියෙන හොඳම වාසිය තමයි ඔයාලට fast researches ගන්න පුළුවන්. මේක හොඳම ස්ටඩන්ස් ලට රිසර්චර්ස් ලට වගේම ජර්නලිස්ට ලත් මේක හොඳම AI ටූල් එක. අපේ අටපෙනි ටූල් එක තමයි නැප්කින් AI. ඉතින් මේකෙන් වාට කම්පලිකේටඩ් අයිඩියස් ෆ්ලෝචාර්ට්ස් වගේම විශුවල් නෝට්ස් පවා තප්පර කීපයකින් හදාගන්න පුළුවන් සුපිරිම AI සයිට් එකක් තමයි නැප්කින් AI කියන්නේ. ඉතින් මේකෙන් වාට ලස්සනට හොඳට විශුවල්ස් ගන්න පුළුවන් වුණාට මේකේ සමහර ෆීචර්ස් පේඩ් වෙනවා. ඒත් මේකේ ටීචර්ස් ලට එක්ස්ප්ලේනර්ස් ලට වගේ අයට ගොඩක් වැදගත් AI ටූල් එක. අපේ 9 වෙනි AI ටූල් එක තමයි Clean AI. මේකෙන් ඔයාලට පුළුවන් ටෙස්ට් එකක් දීලා ඒක වීඩියෝ එකක් විදිහට ජෙනරේට් කරගන්න. ඉතින් මේකෙන් ඔයාලට රියලිස්ටික් වීඩියෝස් හදන්න විතරක් නෙමේ ඇනිමේෂන් වීඩියෝස් හදාගන්නත් පුළුවන්. ඔයාලට මේකේ හම්බෙන සුපිරිම වාසිය තමයි ඔයාගේ වීඩියෝ සිනමැටික් ක්වොලිටි එකට ඔයාලට මේ සයිට් එකෙන් හදාගන්න පුළුවන්. ඒ වගේම මේ අවාසිය ගත්තොත් ඔයාලට මේකේ ක්‍රෙඩිට්ස් ගොඩක් සීමිත වෙන්න පුළුවන්. තව ඔයාලට වීඩියෝ ජෙනරේට් කරන්න යන වෙලාවත් ගොඩක් වැඩි වෙන්න පුළුවන්. හැබැයි මේ කන්ටෙන්ට් ක්‍රියේටර්ස් ලට වගේම ඇඩ්ස් හදන අයටත් සුපිරිම AI ටූල් එකක්. ඉතින් අපේ 10 වෙනි AI ටූල් එක තමයි Google Flow. AI වීඩියෝ ජෙනරේට් කරන්න කැමති ඔයාලට සුපිරිම AI ටූල් එකක් තමයි Google Flow කියන්නේ. මේකේ වාසිය ගත්තොත් ඔයාලට මේක සිනමැටික් ක්වොලිටි එකට වගේ වීඩියෝ එක හදාගන්න වගේම ඔයාලට ඉක්මනින් ඔයාලට වීඩියෝ ජෙනරේට් කරගන්න පුළුවන්. ඒ වගේම මේක අවාසියක් විදිහට ඔයාලට මේ දවසට හම්බෙන ක්‍රෙඩිට් ප්‍රමාණය ගොඩක් අඩු වෙන්න පුළුවන්. ඒ නිසා ඔයාලට දවසකට හදන්න පුළුවන් වීඩියෝ ප්‍රමාණය සීමිත වෙන්න පුළුවන්. හැබැයි මේක කන්ටෙන්ට් ක්‍රියේටර්ස් ලට මාකටිං කරන අයට සුපිරිම AI ටූල් එකක්. හරි ගයිස්, ඉතින් අද වීඩියෝ කොහොමද කියලා අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. ඉතින් අද ගෙනාපු AI tools 10න් ඔයාලට ඔයාගේ වැඩ ටික ඉක්මනින් පහසුවෙන් කරගන්න පුළුවන්. ඒ වගේම මම ඉස්සරහට මේ AI tools 10 ගැනම එකින් එක වීඩියෝස් ඔයාලට අරන් එනවා. ඉතින් ඔයාලට ඉක්මනටම ඕන AI tool එක මොකක්ද කියලා අනිවාර්යෙන් ගැටින් කමෙන්ට් එකක් දාගෙන යන්න. තව ඔයාලට අද මේ වීඩියෝ එකේ තව ප්‍රශ්න තියෙනවා නම් ඒවත් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. ඉතින් මගේ channel එක subscribe කරලා like එකක් දාලා යන්න අමතක කරන්න එපා. ඉස්සරහට මේ වගේ ටෙක් වීඩියෝස් වලින් අනිවාර්යෙන්ම මම ආව හම් වෙනවා. එහෙනම් අදට goodbye.